හිතෙනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අපේ හස්බන්ඩ්ලාගේ ගෙදර ආවා. එයා අද හෙට කන්දියේ. ඉතින් දවස් 7ක් 10ක් විතර ඉන්න බලාපොරොත්තු වෙනවා. බලමුකෝ දවස ගෙවන විදිය. හස්බන්ඩ්ලාගේ නළල ඉඳක් ගහලා ඔය උඩින් තමයි අපි නාන්නේ. මේ තේසි වතුර එනවා චුට්ටක් අඩුයි. නළල දෙන වතුර තියෙනවා හැම තිස්සෙම අපේ. මේ ආට ගහේ ආට ගෙඩියක් පැවිලා තියෙනවා. ඒක දෙමු කඩා ගන්නවා. මෙයාලට නම් මේ වැගානක් නෑ ඉතින්. අම්මා බලන්නෙත් නෑ ඔහේ ඉදිරිය සත්තු කාලේ යනවා. ඔය ඒක කඩා ගන්නවා නා. අම්මා මේ මෑ කරාවල් කවුපි. ඒක මේව තැන් තැනින්ද එයාට පුළුවන් විදිහට වගා ගන්න කිසිම. මේ අම්බතු. අය බලන්නකෝ තව ඉස්සරහා තියෙනවා මෙයාලා මේ ඒකේ නාන ඔය නැන්දල රෙදි හොදනවා. ඒව මේව කරනවා. මේ අර ඔයාලට පෙන්නන්නම්කෝ. අම්බෝ ලක්ෂිතයක් වගේ. අපේ පැතිවල ඉතින් මේක මෙච්චර ලොකු ඉඩම් කඩන්නේ නැහැනේ. මේ ඉතින් මම දිය රෙද්දක් ඇඳපු නැති මම දිය රෙද්දක් ඇඳන් නාන්න පුරුදු වුණා. ඊපස්සේ එලි ටොයිලට් වලට ගිහිල්ලා තිබ්බෙත් නෑ. ඒකත් පුරුදු වුණා. ලිපේ උයන්න පුරුදු වුණා. ඕ මේව ගොඩක් ಜಾති ඉතින් මෙහෙ ආවම පුරුදු වුණා. මේ තියෙන්නේ මෙයාලගේ ඇල නාන ඇල. ඒක දැන් බොර වෙලාද මන්නේ කුඹුරු වැඩින්නේ. නැත්තම් මෙයාලා මේකේ වැස්ස දවසට වතුර වැඩි වුණාම නානවලු. මේ කුඹුරු සීමල ගහක් තියෙනවා. සීමල නෑ. චුට්ටි චුට්ටි කරල් තියෙනවා. මේ ටිකක් නෑ නම. පැටිද නෑ. අඹ නම් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ. චූටි චූටි ගැට අඹ තියෙනවා. අච්චාරුවක්වත් අපි මෙහි ආවේ ලොකු අයියාගේ බඳින්න ඉන්න ගෑල්ලා මේක ගෙදරින් එනවලු ලොකු අයියා මෙහි ගෙදර හස්බන්ඩ්ගේ ගෙදර. ඒ අවස්ථාවටයි අම්මා බලලා යන්නයි. ඒ හින්දා ඉතින් මෙයාට නිවාඩුත් තියෙන හින්දා ආවා. දැන් ඉතින් මෙහි ව්ලොග්ස් බලන්න ඕගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න. ඒව බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ළමයි. තාම ඉතින් පුරුදු වෙන හින්දා චූටි චූටි අඩුපාඩුකම් ඇති. ඒව ඉතින් හදාගෙන ඉස්සරහට යනවා. පිටවලට යන්න පොලොස් කැඩුවා. ඔය තියෙන පොලොස්. බලන්නකෝ අම්මා ලිපට ගොම ගන්නවා. ඉස්සර කාලෙත් තෝම කරනවලුනේ. ලිපට ගොම ගන්නවලුනේ. බලන්නකෝ ලස්සන්ට ගොම ගන්න. අම්මා ලිපට තිබ්බ විදිය ගොම ගන්න කලින් මොනවද? මැටි ගන්න යන මැටි ගොමයි අර කලංකදේ අර ගන්න. බලන්න. ලිප පරණ වෙලාද? යාළගේ අයියාගේ ගෑල්ලා මේ ගෙදරින් එන හින්දා අම්මා හැඳි කවුම් හදනවා. කඩේ මේ නිකන් අර මේ මකුල් මදුරු කොයිද තියෙන්නේ? ඒවට කියනවා ඇසි.
ඊට වත් බහින්න බෑ රොස්නේ.